අදත් අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම ඉතින් අද ඔයාලට එක කතා කරන්න හිතුවේ වාහනයක සුක්කානම ස්ටියරින් වීල් එක කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක. මේ සුක්කානම හරියට පාවිච්චි කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. බොහෝ අය කියනවා මේ එක ක්‍රමයයි තියෙන්නේ කියලා. නමුත් මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි hand over hand කියන ක්‍රමය. ඒක තමයි බොහෝ අය ආස කරන්නේ. වාහනයක් එලවනකොට අපි කියන වැඩක් දාලා එලවනවා කියලා. ඒකට පාවිච්චි කරන්නේ මේ hand over hand කියන ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා push and pull method එක කියලා. ඒ කියන්නේ තල්ලු කිරීමේ සහ ඇදීමේ ක්‍රමය කියලා. මෙන්න මේ ක්‍රම දෙක තමයි සුක්කානම පාවිච්චි කිරීමේදී භාවිතා කිරීමට තියෙන්නේ. බොහෝ අය කියනවා මින් නිවැරදි ක්‍රමය push and pull method එක විතරයි කියලා. ඔව්. වාහනයක් ධාවනය කරන අවස්ථාවේදී ආරක්ෂාකාරී රිය පැදවීමේදී push and pull එහෙම නැත්නම් ඇදීමේ සහ තල්ලු කිරීමේ ක්‍රමය විතරයි මහා මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමේදී භාවිතා කරන්නේ. මේ ක්‍රමේදී වාහනය ධාවනයේදී අපි කරන්නේ එක අතකින් සුක්කානම අදින ගමන් අනිත් අතින් තල්ලු කරනවා. වාහනය වමට හැරවීමේදී වම් අතින් අදින ගමන් දකුණු අතින් තල්ලු කරනවා. දකුණට හැරවීමේදී දකුණු අතින් අදින ගමන් වම් අතින් තල්ලු කරනවා. මේක තමයි push and pull method එක. මෙම ක්‍රමය ඉතාමත් වැදගත් වෙනවා. මොකද වාහනය ධාවනය කරන අවස්ථාවේදී අපි හැම විටම සුක්කානමේ අත තියෙන්නේ ඔබ දකින වාහනේ අපි කියනවා 10-2 වාහනේ සුක්කානමේ ඔරලෝසුවේ රවුමෙන් දහම 10 ඉලක්කම සහ 2 ඉලක්කම තියෙන ස්ථානයේ තමයි අත රඳවගෙන යන්නේ සාමාන්‍ය කාර් රථයක් ධාවනය කරන විට. අන්නේ ස්ථානයේ ධාවනයේදී ඔබගේ අත සුක්කානම තුල ගොඩාක් ලොකු මූවමන්ට් එකක් හිටා ලොකු හැසිරීමේ දුර ප්‍රමාණයක් යන්නේ නැහැ. ඒ හින්දා ඔබට හදිසි අවස්ථාවකදී අත නැවත ස්ථානගත කිරීමටත් නැවත අවශ්‍ය නම් හරවීමටත් අත තියෙනවා. push and pull method එකේදී මේක ගොඩාක් ආරක්ෂා සහිතයි. ඒ හින්දා තමයි push and pull method එක පාවිච්චි කරන්නේ. තවත් හේතුවක් තියෙනවා push and pull method එක පාවිච්චි කරන්න. එයා බෑග් තියෙන වාහනයක සුක්කානම උඩින් අත ගැනීමේදී අනතුරක් වෙච්ච අවස්ථාවක එයා බෑග් එක පිපරීමක් වුණොත් එයා බෑග් එක ඇවිල්ලා අතේ වදිනවා. අත ඇවිල්ලා මූණේ වදිනවා. දැන් මේ හින්දා මුහුණට වෙන්න තියෙන අනතුරු අලාභ වැඩි වෙනවා. ඒ හින්දා එයා බෑග් තියෙන වාහනයක push and pull method එක විතරයි භාවිතා කළ යුතු වන්නේ. දෙවෙනි ක්‍රමය වෙන hand over hand method එක අපි කියනවා yard use එකේදී. එහෙම නැත්නම් හදිසි අවස්ථාවක වාහනය හැසිරවීමේදී තමයි hand over hand method එක පාවිච්චි කරන්නේ. මේකෙදී අපි හැම වෙලාවෙම ස්ටියරින් වීල් එකට උඩින් යන සුක්කානමට උඩින් අත යවමින් තමයි මේක කපන්නේ. අත යවමින් සහ සුක්කානමට යටින් අත දමලා දැඩි බලයක් සහ වේගවත්ව සුක්කානම හැසිරීමට hand over hand method එක පාවිච්චි කරනවා. මේක අපි කියන්නේ ඇත්තටම හදිසි අවස්ථාවක අනතුරක් වළක්වා ගැනීමට එක දිශාවකට පමණක් සුක්කානම හැසිරවීමේදී භාවිතා කළ හැකි ක්‍රමයක් මේ. මේ hand over hand method එක අපි මහා මාර්ග ධාවනයේදී සහ විශේෂයෙන්ම යාබෑග් තියෙන වාහනයක භාවිතා කරන්න එපයි කියලා කියනවා. මොකද මෙම භාවිතා කිරීමේ ක්‍රමවේදයේදී හදිසි අවස්ථාවකදී අපි සුක්කානම හසුරවන දිශාව වම නම් දකුණට මූවමන්ට් එකක් ගන්න වුණොත් හදිසි අපිට මේ මූවමන්ට් එක ගැනීමේ හැකියාවක් නැති වෙනවා. අදත් අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකේදී ආරක්ෂාකාරී රිය පැදවීම පිළිබඳව ඔබට යමක් ගෙන එන්න උත්සාහ දරුවේ. අපිට ඔයාලගේ සහයෝගය ලබා දෙන්න අපේ channel එක subscribe කරලා සහ like එකක් දීලා. බොහොම ස්තුතියි.